ප්‍රබල ප්‍රතිකරු අනිස් ක්‍රිස්ටි. ඕ! මරි බෝල කීයද? 3යිද? ඕ! 4යි. ඔව් මේ ඉන්න අනිස් ක්‍රිස්ටි ප්‍රබලව ප්‍රතිකරු අපිට ඉන්න. දෙක. ඒ අතර ඔබේ වරදින්නේ මේ ගියේ. ඒ අතර ගියේ කාගේ වරදින්ද? කාගේද? කණ්ඩායමේ වරදනේ. බෝලෙම ටොප් එකක් ගියා. කියන්නේ උඩට ගියේ බෝලේ. ඉතින් යකින් ගැහුවා. එයා ප්‍රහාරාත්මක පිටිකරු වෙන්නේ. මං කියලාත් මොනව කරන්න දුව නවත්තන්න බෑ මට. ඕ! මොකද කියන්නේ ඔබගේ පළවෙනි බෝල් එක මොකද? අම්මට සිට ටොස් එක ගන්න එපේ. අම්මට සිට පිටිනේ ටිටකෝ. වගේ උදයි මොන ජගතවනත් වගේ බෝල් නතු කරගන්නේ. ඒ කණ්ඩායමේ පරිපාලනයේ දියුණුවක් නේද ඒක? දියුණුවක් නෙමෙයි. අඩුපාඩුවක් නේ. අඩුපාඩුවක් නේ. හරි. මොකද? ඕ මේස චන්නට හග හරියනවා පන්දුව. මෙන්න බලන්න මේ පුජ්‍යලයා තාටියක් උඩ පනින්න ඕන කිය පුජ්‍යලයා තමයි මේ ඉන්නේ. බලන්න 3යි. ඕ! අසම් පන්දුලයි ක්‍රියාත්මක වන්නේ. උදවන්න පුළුවන්. නිමාව තරඟ පරාජයකි. අන්තිම පරාද. අන්තිම පරාජය මොකද කියන්නේ තියෙන්නේ? අන්තිම මැච් දෙකම පරාදුනා අපි. හෙට ගහමු ඈ. හෙට ගහමනේ. හෙට ගහන අනිවාර්යෙන් දැන් ගිහපු ගාමු. ඔව්. ජීවත් අද දවසේ ජීවන් තමයි අද දවසේ අනේ අන්තිම මැච් දෙකම ගැව්වා. නෑ අපි කලින් දිනලා තිබුණේ. අපේ අතේ වාසිය තිබුණේ. බැඩ්ඩෝ අන්තිමට තමයි. ඔව් අන්න ඒක දවසේ අන්තිම ෆයිනල් චැම්පියන් එක අපි ගහන. ගත්තනේ. වැදගත් ෆයිනල් එක. ෆයිනල් එක. දැන් අනිත් ඔක්කොම අපි දින්නට වැඩක් නැහැ නේ ෆයිනල් එක පරාදයිනේ. ඔව් මොකෝ? තරඟේ නියට වීරයෝ. අන්තිමට ගෙවි අපි ඔව්. අන්තිමට.